안녕하세요. අද අපි ඉගෙන ගන්න යන්නේ ගෝයිතා කියන ව්‍යාකරණය පිළිබඳව. මේ රූප සටහනේ ඉන්න ගෑනු ළමයා බත් කමින් ඉන්නව නේද? හරි. අපි දැන් මේක කොරියන් වලින් කොහොමද කියන්නේ කියලා බලමු. කොරියන් වලින් දැන් මොකද කරමින් ඉන්නේ කියන එක අහන්නේ 지금 뭐 하고 있어요 කියලා. එතකොට අපි උත්තර දෙනවා 지금 밥을 먹고 있어요. දැන් බත් කමින් ඉන්නවා. එතකොට ඔයගලන්ට පේනවා මේ 밥을 먹다 කියන ක්‍රියාපදේ අගට ගොයිස්සොයෝ කියලා එකක් එකතු කරලා තියෙනවා. එතකොට පබල් මොග්ගොයිස්සොයෝ කියලා කියන්නේ බත් කමින් ඉන්නවා කියන එක. හරි. අපි මේ ගෝයිත්ත කියන එක කොහොමද වාක්‍යයක යොදන්නේ කියලා බලමු. මේක හදලා තියෙන යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන එක හැදිලා තියෙන මේ ගෝයිත්තා කියන ව්‍යාකරණය භාවිතා කරලා අපිට ඕනම ක්‍රියාපදයක දායන් කරලා ගෝයිත්තා එකතු කරන්න පුළුවන්. හැබැයි ගෝයිත්තා කියන්නේ මේ ව්‍යාකරණයේ මූලික ස්වરૂපය. අපි ඒක ඒ ආකාරයෙන්ම භාවිතා කරන්නේ නැහැ. ඒක වාක්‍යයක යෙදෙනකොට ගෝයිස්සෝයෝ ගෝයිසම් නිදා කියලා තමයි පාවිච්චි කරන්නේ. හරි. අපි පොගේ එකක් බලමු. මේ පොගේ එකේදී ඔයගලන්ට පේනවා කදා කියන ක්‍රියාපදය. මේ කදා කියන එකේ අපි දායින් කරලා මෙතනට එකතු කරලා තියෙනවා ගෝයිසෝයෝ කියන එක. ඕනනම් එකතු කරන්නත් පුළුවන් මෙතන ගෝයිසම් නිදා කියන එක. එතකොට කදා කියන එකේ දායින් කරලා ගෝයිසෝයෝ එකතු කරපු නිසා මේක කගෝයිසෝයෝ වෙලා තියෙනවා. යමින් ඉන්නවා. මේ ගෝයිසෝයෝ කියන ව්‍යාකරණයේ තේරුම තමයි යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන එක. එතකොට මේ කදා කියන එකට ඒක එකතු වෙලා කගෝයිසෝයෝ කියලා කියන්නේ යමින් ඉන්නවා. අපි වාක්‍යයක් දිහා බැලුවොත් මේ වාක්‍යයේ තේරුම තමයි 지금 집에 가고 있어요 කියන්නේ දැන් ගෙදර යමින් ඉන්නවා කියන එක. හරි. තවදුරටත් මේ ක්‍රියාපද කීපයක් එක්ක මේ ගොයිසොයෝ කියන එක අපි එකතු කරලා බලමු. පළවෙනි ක්‍රියාපදයේ තමයි කදා මේකේ දායක කරලා ගොයිසොයෝ එකතු කරා කගොයිසොයෝ කියන්නේ යමින් ඉන්නවා. ඊළඟට ඔදා කියන්නේ එනවා මේකේ දායක කරලා ගොයිසොයෝ එකතු කරා ඔගොයිසොයෝ කියලා කියන්නේ එමින් ඉන්නවා. ඊළඟට උන්දුන් හදා ඒකේ දායන් කරලා උන්දුන් හගෝ ඉස්සොය උන්දුන් හගෝ ඉස්සොය කියන්නේ ක්‍රීඩා කරමින් ඉන්නවා මොක්ත කියන එකේ දායන් කරලා ගෝයිස්සොය එකතු කරලා තියෙනවා මොග්ගොයිස්සොය කියලා කියන්නේ කමින් ඉන්නවා මේ විදිහට ගෝයිස්සොය කියන ව්‍යාකරණය අපිට භාවිතා කරන්න පුළුවන් යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන එක ප්‍රකාශ කරන්න